එක්කොමත් කාලයක වී කෙත්වලින් පොල්ගස්වලින් සහ කුදළුනාදයෙන් පිරුණු සාමකාමී ගමක් තිබුණා. අන් අයට උපකාර කිරීම සියල්ලටම වඩා ජ්‍යෙෂ්ඨතම ශක්තිය බව විශ්වාස කළ නිර්භීත හා කරුණාවන්ත තරුණ පිරිමි ළමයෙක් එහි ජීවත් වුණා. පිරිමි ළමයා ආදරණීය තම ආච්චි සමග කුඩා මැටිගයක ජීවත් වූ අතර එහිදී කතන්දර ඥානය සහ සරල ගැමි ජීවිතය ඔහුගේ මෘදු හදවත සෑම දිනකම හැඩගැස්සුවා. සෑම උදෑසනකම සූර්යයා ගස් මුදුන් මතින් සෙමින් නැගී එන විට පිරිමි ළමයා තම ආච්චි වෙනුවෙන් පළතුරු සහ කොළ නිරීම සඳහා කැලෑව හරහා පුරුපුරුදු මාවතක පිටත්ව ගියා. වනයේ ගැඹුරු වුවත් සමහර විට බිය උපදවන සුළු වුවත් පිරිමි ළමයා ධෛර්යයෙන් ඇවිද ගියේ සොබාදහමේ ශබ්දවලට සවන් දෙමින් සහ අවට සිටින සෑම ජීවියෙකුට ගරු කරමින්. එක් නිස්කලංක උදෑසනක හුළඟ කොළ අතරින් හමා යන විට පිරිමි ළමයාට හදිසියෙන්ම වනය ඇතුළින් දුර්වල හා වෙවුලන හැඬුම් හඬක් දෝංකාර දෙනවා ඇසුණා. පරිස්සමේ ශබ්දය අනුගමනය කළ පිරිමි ළමයා උස ගසක් වෙත ළඟා වූ අතර ඇඹරුණු වැල් සහ අතු අතර අසරණව සිරවී සිටින දීප්තිමත් කොළ පැහැතු ගිරවෙක් දුටුවා. ගිරවාගේ බියකට පිරිමි ළමයාගේ හදවතේ අනුකම්පාව ඇති වූ අතර උදව් නොකර ඉවතට යා නොහැකි බව ඔහු තීරණය කළා. ස්ථාවර දෑතින් සහ නිර්භීත ආත්මයකින් යුත් පිරිමි ළමයා ගසට නැගී ගිරවා ආරක්ෂිතව සහ හානියක් නොවන බවට වග බලා ගනිමින් ඔහු ප්‍රවේශමෙන් නිදහස් කළා. ගිරවා නිදහසේ තම පියාපත් විහිදුවන විට පිරිමි ළමයාට කිසිදා අමතක නොවන පුදුමාකාර දෙයක් සිදු වුණා. ඔහුගේ පුදුමයට ගිරවා ඥාණයෙන් කතා කළ අතර පිරිමි ළමයාට ස්තුති කරමින් කරුණාවෙහි සැඟවුණු බලය අවදි කර ඇති බව හෙළි කළා. සැබෑ ධෛර්යය අනුව ශක්තිය පමණක් නොවන බවත් අන් අය ආරක්ෂා කිරීමට උපකාර කිරීමට සහ රැක බලා ගැනීමට තෝරා ගැනීම බවත් ගිරවා පැහැදිලි කර දුන්නා. එතැන් පටන් ගිරවා පිරිමි ළමයාගේ මඟ පෙන්වන්නා බවට පත් වූ අතර මුළු ගම පුරාම යහපත් ක්‍රියා කිරීමට ඔහුට මෘදු ලෙස මඟ පෙන්වුවා. වැඩි වෙලාවක් නොගොස් පිරිමි ළමයා වී කෙත් අසල තනිව සැරිසරන තම මව වෙනුවෙන් සෙමී හඬන කුඩා වස්සෙකු දුටුවා. ගිරවාගේ වචන සිහිපත් කරමින් පිරිමි ළමයා ඉවසිලිවන්තව අතරමං වූ වසුකටවාට මඩ සහිත මාර්ගය හරහා මඟ පෙන්වූ අතර එමගින් තම පවුල සමග ආරක්ෂිතව යලි එකතු වීමට වසුපටවාට හැකි වුණා. දින ගෙවී යත්ම පිරිමි ළමයා සහ ගිරවා ඔවුන් යන සෑම තැනකම කරුණාව පතුරුවමින් දවස ගත කළා. එක් දහවල් කාලයක සතුන්ට ආරක්ෂිතව ජලය පානය කිරීමට නොහැකි අපද්‍රව්‍ය හා දුකින් පිරුණු කැලෑ ගංගාවක් ගිරවා පිරිමි ළමයාට පෙන්වුවා. තම වගකීම තේරුම්ගත් පිරිමි ළමයා සොබාදහම ආරක්ෂා කිරීමද නිර්භීත ක්‍රියාවක් බව ඉගෙන ගනිමින් ප්‍රවේශමෙන් ගංගාව පිරිසිදු කළා. සෙමින් ගංගාව නැවත දිලිසෙන්නට වූ අතර වනය සතුටින් හා සහනයෙන් හුස්ම ගන්නා බවක් පෙන්වුවා. පිරිමි ළමයාගේ නිර්භීත හා කරුණාවන්ත ක්‍රියා පිළිබඳ පුවත් ගම තුරා පැතිරි මිනිසුන්ගේ හදවත් ආඩම්බරයෙන් හා බලාපොරොත්තුවෙන් පිරී ගියා. එක් සන්ධ්‍යාවක මෙන කුඩා දරුවාට ප්‍රශංසා කිරීමට ගම්මුන් එක්රැස් වුණා. හිරු බැස යන්නට පටන්ගත් විට අහස රන්වන් පැහැයෙන් වර්ණවත් කරමින් පුදුම ගිරවා පිටව යාමට සූදානම් වුණා. යහපත්කම දැනටමත් ඔහුගේ හදවත තුළ දැඩිව ජීවත් වන නිසා තවදුරටත් තම මඟ පෙන්වීම අවශ්‍ය නොවන බව ගිරවා පිරිමි ළමයාට සිහිපත් කළා. පිදුණු අහසට අවසන් අලංකාර පියාසැරියකින් ගිරවා අතුරුදහන් වූ අතර සදහටම පවතින පාඩමක් ඉදිරි කර දුන්නා. පිරිමි ළමයා පෙරට වඩා ප්‍රඥාවන්ත නිර්භීත සහ කරුණාවන්ත ක්‍රියා සිදු කළ අතර තම ආච්චි සමග සතුටින් ජීවත් වුණා. එතැන් පටන් පිරිමි ළමයා සියල්ලන්ටම ආදර්ශයක් ලෙස ජීවත් වූ අතර සැබෑ ධෛර්යය, කරුණාව, ඥානය යන සියල්ලම සොබාදහම සහ සියලු සත්වයන් කෙරෙහි ඇති ආදරය තුළින් සොයාගත හැකි බව ඔප්පු කළා.